පුතේ මන්ත්‍රය 108 වාරයක් දින 7ක් මම මතුරන්න කිව්වා. මම එක දරුවෙක්ට වැඩ කටයුත්තක් කරලා දුන්නා. ඒ දරුවා මට පින් දුන්නා. එයා කිව්වා මේ වෙද මහත්තයා ඔයා මට කරපු උදව්ව අවදා හරි කොතනක හරි ඔයාගේ ශේෂ්ත්‍රයෙන් ඔයා ඉහළ යන්න ප්‍රධාන හේතුවක් වෙනවා කියලා. මගේ දේවාලි පුතේ අදටත් අවුරුදු 5ක් තිස්සේ රජයේ ලියාපදිංචියක් ඇතුව මම කරගෙන එන්නේ කිසිම අර මිල මුදල් නෙමෙයි මිනිසුන්ගේ ප්‍රශ්න කරදර වලට. හරි මිනිසුන්ට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. අන්න ඒ නිසාම තමයි මේ මන්ත්‍රය මම මේ සමාජයට දෙන්න කල්පනා කරේ. ඔයාගේ හිතේ විශ්වාසය තියෙනවා. ඔයා දින 7ක් කරොත් හරි ඔයාගේ ආදරේ බල්ලෙක් වගේ බැල්ලියක් වගේ ඔයාගේ පස්සෙන් එනවා. ඕම් ගිනි කහලි අම්මා නමක්. ඔයාගේ වැඩ රාජකාරිය ඔයා මට අද බාර දුන්නොත් මම ඒක දින 7ක් ඇතුළත අනිවාර්යයෙන්ම කරලා දෙනවා. මිනිස්සෙගේ වචන වලින් කවුරුත් විශ්වාස කරන්න එපා. ක්‍රියාවෙන් ඔප්පු වෙලා බලන්න. අයිබෝවන් පුතේ පුතාලාට තියෙන සියලුම වැඩ රාජකාරී කටයුතු මම හරියාකාරටම ඉටු කරන්න. හරි? අද මම විශේෂ මන්ත්‍ර මාලාවක් ගෙනන් තියෙනවා. පුතේ මේ මන්ත්‍රයේ තියෙන විශේෂ වැදගත්කමක් මම කියන්නම්. මම එක දරුවෙක්ට වැඩ කටයුත්තක් කරලා දුන්නා. ඒ දරුවා මට පින් දුන්නා. එයා කිව්වා මේ වෙද මහත්තයා ඔයා මට කරපු උදව්ව අවදා හරි කොතනක හරි ඔයාගේ ශේෂ්ත්‍රයෙන් ඔයා ඉහළට යන්න ප්‍රධාන හේතුවක් වෙනවා කියලා. හරි? කවදා හරි කොතනක ශේෂ්ත්‍රයක ඉහළින්ම වැජෙන්න ඒක ප්‍රධාන හේතුවක් වෙනවා කියලා. පුතේ මන්ත්‍රය 108 වාරයක් දින 7ක් මම මතුරන්න කිව්වා. හරි? 108 වාරයක් දින 7ක් මතුරන්න කියලා කිව්වා. කන්ලව් කරන්න කියලා කිව්වා කාලියම්මට. පුතේ මේ මන්ත්‍රය ඔයා 108 වරක් ජප කරොත් ඔයාගේ ජීවිතය පුදුමාකාර විදියට අර ඔයා හබාගිනි පාදරේ වට හම්බෙයි. හරි? කිසිම විදියකින් ඔයාට අර එයා දාලා යන තත්ත්වයටපත් වෙන්නේ නැහැ කවදාවත්. මගේ දේවාලි පුතේ අදටත් අවුරුදු 5ක් තිස්සේ රජයේ ලියාපදිංචියක් ඇතුව මම කරගෙන එන්නේ කිසිම අර මිල මුදල් නෙමෙයි මිනිසුන්ගේ ප්‍රශ්න කරදර වලට. හරි මිනිසුන්ට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. අන්න ඒ නිසාම තමයි මේ මන්ත්‍රය මම මේ සමාජයට දෙන්න කල්පනා කරේ. පුතේ මේ මන්ත්‍රය මම අවසානයේදී වීඩියෝ එකේ අවසානයේට කියලා දෙන්නම්. මම ඔයාට ඊට කලින් දෙයක් කියනවා. ඔයා කාලි අම්මා පිළිබඳව විශ්වාස කරගෙන ඉන්නවා නම් යම්කිසි නිගමනවලට. හරි පුතේ මේක විශ්වාසයේ ඇතුව ඔයා දින 7ක් කරොත් හරි ඔයාගේ ආදරේ බල්ලෙක් වගේ බැල්ලියක් වගේ ඔයාගේ පස්සෙන් එනවා. ඒක මට 100,000ක් විශ්වාසයි. ඒ නිසා මේ මන්ත්‍රය කිසිම වෙලාවක තමන්ගේ උත්සාහය මත ඒ කියන්නේ තමන් විශ්වාස කරගෙන ඉන්නවනේ කාලියම්ම පිළිබඳව. මම මේ කියන කතාව හොඳට අහන්න. ඔයා කිසිම වෙලාවක ඔයාගේ හිතේ අවිශ්වාස කරගෙන මේ දේවල් කරන්න යන්න එපා. ඔයාගේ හිතේ විශ්වාසය තියෙන්න ඕන. ඔයාගේ හිතේ භක්තිය තියෙන්න ඕන. අන්න ඒ දෙක කැටි කරලා තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. විශ්වාසයේ පදනම් කරලා තමයි මේ දේවල් නිර්මාණය කරන්නේ. ඔයාට සමාජයේ එක එක දේවල් කියන්නේ අනේ ඕවා බොරු කතා නෑ පුතේ. අදෘශ්‍යමානය කියන එක මේ ලෝකයේ තුල ප්‍රබලවම පවතිනවා. හරි? ප්‍රබලවම පවතිනවා. ඒ ප්‍රබල බලපෑම ඉදිරියට අනාගතය තුල වැඩි වෙයි. හරි? ඉතින් ඒ නිසාම තමයි මේ මන්ත්‍රය මගේ දරුවන් වෙනුවෙන් මම සමාජයට යොමු කරන්න හැදුවේ. ඉතින් මේ මන්ත්‍රය තමයි පුතේ ඕම් ගිනි කහලි දිෂ්ටි නමක් ඕම් ගිනි කහලි අම්මාය නමක් කියන මෙන්න මේ මන්ත්‍රය. පුතේ ඕම් ගිනි කහලි අම්මා නමක් මේ මන්ත්‍රය 108 වාරයක් ජප කරන්න ඔයාගේ හිතේ තියෙන දේවල්. පුළුවන් නම් පුතේ වදමල් ටිකකුත් අරගෙන පුළුවන් නම් අර දැන් ඔයාම හිතන්නකෝ. දැන් ඔයාට දෙනවා වදමල් කිහිපයක්. ඔයාට දෙනවා මොනවද? එළිගි තෙල් පහනක්. දැන් මේ වගේ කිසිම පළ ප්‍රයෝජනයක් නැහැ. මේකට අපි පුතේ ශක්ති කිරණයන් යොමු කරන්න ඕන. අපේ විශ්වාසය යොමු කරන්න ඕන. අපේ හිතේ භක්තිය පුරුදු කරන්න ඕන. පුළුවන් නම් විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙලා ඔයා එක දින 7ක් එක දිගට කරන්න ඔයාගේ ආදරේ බල්ලෙක් වගේ ඔයාගේ ආදරේ බැල්ලියක් වගේ ඔයාගේ පස්සෙන් එන්න හේතුවක් වෙයි. හරි? මේ මන්ත්‍රය කිසිම වෙලාවක අර හිතේ අවිශ්වාස කරගෙන කියන්න එපා. අනික පුතේ මේ මන්ත්‍ර කියන වෙලාවක් තියෙනවා. උදේ පාන්දර ජාමේ
කියන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ ඔයාට රාත්‍රී 9න් පස්සේ වගේ කාලේ ගිනි කාලිය අම්මට පහනක් පත්තු කරලා මේ වැඩේ කරන්න පුළුවන්. විශ්වාසය තියාගන්න. කිසිම වෙලාවක අවිශ්වාසයේ හිතේ තියාගෙන මේවා කරන්න යන්න එපා. එතකොට ඔයාට අර ලැබෙනවාට වඩා ප්‍රතිඵලයක් ලැබෙන්නේ. එහෙම නේද? දැන් ඔයාම හිතන්නකෝ. හරි? දැන් මේ වැඩසටහනට මම ඇතුළත් උනේ මේ මෙයා ප්‍රශ්න අහනවා මට මං උත්තර දෙන්න උත්සාහ කරනවා. හරි කිසිම නිහඬතාවයකින් යුතුව අහගෙන ඉන්නවා. හරි? මේකේ තියෙන ප්‍රබල විශ්වාසය තමයි ඉස්සර අපි මුතුන් මිත්තෝ කාලේ මේ ගිනිකාලි අම්මාට පහන පත්තු කරලා යාලා විශ්වාස කරේ තමන්ගේ ආදරේ තමන් ගාවටම ගන්න පුළුවන් කියලා. හැබැයි අද මේක බිස්නස් එකක් විදියට වෙන වෙන දේවල් විදියට කරගෙන යනවා. හරි? ඒ නිසා පුතේ මම ඔයාට කියන්නේ මේක දින 7ක් නොකඩවාම පුරුදු කරන්න. මේක හිතේ විශ්වාසය තියාගෙන පුරුදු කරන්න. කිසිම වෙලාවක හිතේ අවිශ්වාස කරගෙන මේ දේවල් කරන්න යන්න එපා. හරි? මට දෙන්න පුතේ නම් 2යි ෆොටෝ 2යි උපන්දිනේ මං ඔයාගේ වැඩේ දින 7කින් කරලා දෙනවා. හරි? දින 7යි යන්නේ පුතේ. මගේ දේවාලේ සත්‍ය මනාපිට මිනිසුන්ට පිහිට වෙලා තියෙනවා. නම්බර උනක් දෙන්නම් කතා කරලා බලන්න. කිසිම වෙලාවක මම දැන් මිනිසුන්ට ප්‍රශ්න තියෙනවානේ. ඒ ප්‍රශ්නේ අහගෙන ඉන්නත් මිනිස්සෙට ශක්තියක් තියෙන්න ඕනනේ. පුතේ ප්‍රශ්න අහනවා. හරි? ඒ නිසාම තමයි මේ මන්ත්‍රමාලාව මං ඉදිරියට අරගෙන එන්න උත්සාහ කරේ. හරි මේ channel එක ගොඩාක් මට ඒක ප්‍රයෝජනවත් වුණා. පුතේ මේක දින 7ක් නොකඩවාම කරන්න. ඔයාගේ වැඩ රාජකාරිය ඔයා මට අද බාර දුන්නොත් මං ඒක දින 7ක් ඇතුළත අනිවාර්යයෙන්ම කරලා දෙනවා. ඒක පුතේ මම අවුරුදු 5ක් මගේ තාත්තගෙන් මගේ සීයාගෙන් පරම්පරාවෙන් ආපු දායාදයක් විදිහට තමයි මගේ දේවාලේ මං කරගෙන ඉන්නේ. හරි? මන්ත්‍රය එළියට දැම්මට පස්සේ මට තියෙන ලොකුම සතුට තමයි මේක මිනිස්සු අතරට යයි. මිනිස්සු මේවා පාවිච්චි කරයි. හරි? මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදෙයි. පුතේ සල්ලි නෙවෙයි. වැදගත් වෙන්නේ ඔයාගේ ප්‍රශ්නෙට උත්තර ඕන. හරි මිනිස්සු ප්‍රශ්න අහන්නේ නැහැ. හරි? ඒ නිසා මං කියන පුතේ කෝල් එකක් අරගෙන ඔයාට තියෙන ප්‍රශ්නේ කියන්න. හරි? ප්‍රශ්නේ කියන්න. ප්‍රශ්නේ කියන්න නැතුව බය වෙලා ඉන්න එපා. ඔයා ඕන තැනකට කතා කරලා ඇති. හැබැයි මට ප්‍රශ්නේ කියලා ඔයාගේ උත්තරේ මොකක්ද කියලා බලන්න. එක පාරක් පුතේ කතා කරලා බලන්න දේවාලට එන්න හිතෙයි. මං කියන්නේ විශ්වාසය ඇතුව. මගේ දේවාලයේ මගේ අම්මා මගේ තාත්තා වගේ අදහනවා. කවුද පුතේ කාලි අම්මව? අම්මා තාත්තා වගේ අදහන්නේ. අවුරුදු 5ක් මම වන්දනාමාන කරනවා. අවුරුදු 5ක් තිස්සේ දෙවියන්ට පුද සත්කාර කරලා සම්මාන කරලා හැමදාම වදමල් පූජා කරලා හැමදාම පුද පූජා තියලා හැමදාම මතක් කර කර පුතේ පින් දෙනවා. ඒකම තමයි මට පිහිට ලැබෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ. හරි දෙවියන් පවා වන්දනාමාන කරනවා පුතේ ඇවිල්ලා. හරි මම ගිහිල්ලා බෝධි පූජාවන් තියලා සමහරක් වෙලාවලට මම පන්සලට ගිහිල්ලා බෝධි පූජාවන් තියලා බෝධිය වන්දනාමාන කරලා එතන පඩුරු දාලා පුතේ වැඩක් බාරගන්නවා. කිසිම වෙලාවක පුතේ මිනිස්සෙගේ වචන වලින් කවුරුත් විශ්වාස කරන්න එපා. ක්‍රියාවෙන් ඔප්පු වෙලා බලන්න. ක්‍රියාවට බාර දෙන්න. කිසිම වෙලාවක වචනේට නම් මිනිස්සෙට වැඩ බාර දෙන්න එපා. හරි? මගේ දේවල් පුතේ කතා කරන්න එක පාරක් කතා කරොත් ඔයාට හැමදාම එන්න හිතෙයි. එහෙම සත්‍යමනාපිට මං ගුරුකම් කරපු කෙනෙක්. හරි මේ විශ්වවිද මහතා කියන්නේ එහෙම සත්‍යමනාපිට වෙදකම් කරපු කෙනෙක්. හරි මිනිස්සුන්ව නැගිට්ටවලා තියෙනවා. මිනිස්සු අංග විකල වෙච්ච මිනිස්සුන්ව නැගිට්ටවලා තියෙනවා. සියදිවි නසා ගන්න කියපු මිනිස්සුන්ව නැති කරලා මේ ඉදිරියට අරගෙන ආවෙලා තියෙනවා. හරි මිනිසුන්ව ජීවත් කරවලා තිනවා. ඒ නිසා කතා කරන්න එක යෝජනාවක් කරනවා. කිසිම වෙලාවක හොර හතුරුන්ට වංචා කරන්න අහු වෙන්න එපා. ඔබට කාලිමෑණියන්ගේ ආරක්ෂාවම ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ තව වැඩසටහනකින් අමුතුරාපට තෙරුවන් සරණයි.